අනේ උඹ විදිය කරපම්පා. කච්ච කරපම් නෑ වගේ. ඉමල් අර මේක Pas lagi orang mengatakan apa? Ini kita bisa
කාර්යය. මොකද මේ ඌ දෙපැත්ත කොට උන ඌට chance එකක් හම්බුනා ඉනෝකට අරින්න. යා පොඩ්ඩම කියලා තිබුණේ. මේ ඉනෝකට කියන්නේ අවුරුද්දට නේ. අවුරුද්දට කියන්නේ කේන්ති දෙම මිය ගාව. දෙකට නෙවෙයි කියන කේන්තිය. මේකෙන් මේ chance එක ප්‍රයෝජන ගත්තා. මේ ඉනෝකට ගහන්න මං කියන්නේ ඉනෝකට ගහන්න යන්නේ. මමයි වට ගහන්නේ. ඒක ඉනෝක හම්බුනොත් මම හම්බු කරා. මම හැමදේම කරා. මේ කියලා. ඊට පස්සේ මේ නෑ මම ලක්ෂයක් දිනවා මහන්තර සල්ලි දීලා අරන් දෙනවා අපිට ඉදම මේ පාරවල් ගුවා මම අරන් ඉබ්බන් කියලා මේ තත සම්සිද්ධිය තියෙන තරහට මේ ඉනෝකට අරන් ගියා මම කියලා ඉනෝකට පේන්නම් කියලා ගන්න ගියා මම කණි පොන්නෝ කියලා මට අදේ චපා ඊළඟේ මම ගෑන්ට කිව්වා මං ගුවා උඩ කියන්න ඕනේ එළියට නෑ අර ඒකයි ඒක කොරොන්දෝ එළියට අවස්ථාවේ ප්‍රොජෙක්ට් එක මම කොන්නේ ट्राई करने को अभी चांस प्रोजेक्ट इधर अपमान में माल लिया कर කියලා මේ අපේ ගෝලවත් තමයි මොදන්නවා මේ ඕගොල්ලෝ කොළ දුක්කම කට්ටිය දන්නවා අපි මිනිහා ඉතරයි මම කිසිම දෙයක් දන්නේ නැත්තේ මං මොකද ප්‍රශ්නේ මොකද ඒ ප්‍රශ්නේ නෙන් මං කිව්වේ මෙහෙමයි කියලා ඊට කිව්වා මං අක්ක දන්නවද ඕක මේ අනුගේ කූරල්නේ ඔය අවසන්නේ අක්ක දන්නේ කිව්වා ලොකෝ කළා ගෙදර යන තමයි බඩු ඔක්කොම දැම්ම අක්කට හොරේ කියලා යටිය මල පැනලා तो जंगे तो तीन गए हुआ मंगो है दिपा तब वो जीते ना पते उधर जंगे तो नहीं जीता नहीं लगती किले हुआ तो बल्ला हाथ बल्ला तो फिर दिन में गेंद में बंदे मंगो जीपो हो रहा है नित्य हो रहा है नित्य बाइक बाइक नो रहता हम बंदा हो गया तो देखे नहीं होता करना उन्होंने कहा कि हमारे बंदे नमक साथ में तो देख हुआ ඊට පස්සේ මිනිහට එකන මල පැනලා මිනිහ බැනගෙන ආවා මම ගෝ පළෙන් යන ෆෝන් එකට මම උතර බැන්න ඊට පස්සේ මම ගෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද කියලා ඊට පස්සේ මම ගහන්නේ කොමුණා තියෙන මිනිහ කියලා අහන්න ඕනේ මිනිහ ලොකු ගේම් කරගෙන ඉඳලා මෙතන තමයි කටත් නේ කියලා Sundela Winmila giyat noya Tawamat mama oya esnala यार वो क्या कर रहा है क्या वो लोड जाएगी बाबू लोड जाएगी गलती है Tawamat mama oya esnala Alamuwa itikana ये तो मैंने मत पर पास नहीं हम मंगाने කරුවල් ටික බෑ ගිහිල්ලා මේ අදටත් මතක් වුණා මහත්ලා ගියලන් ගල් මේ ගල් ගියා මහත්ලා ගියලන් ලොරි දෙක ගිහලා දෙපැත්තෙන් බෑවි එකක් මේ ඇටිරි ගාව අන්තිම මහත්ලා ගියලා ලොරි ගියන්න පුළුවන් වෑන් එක යන බෑ දැන් පොඩිය බන්න පස් ගාසි අයිකල දෙන්නේ ඔය වහන්තර පස් කන්ද අයිකල දාන්න ඉන්නේ මහත්ලා කම මේ ඉන්න කට්ටියක් ඉන්න අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කට්ටිය වේසල්ලවත් දැන් තෝ හෙට් එකයි මෙහෙට කියලා දෙපැත්ත කොටවල තෝ තෝ ඉනෝගයි නෝගයි මැද දාගෙන ගහන්නේ නෝග මේ හම්බුන දේවල් මේ සල්ලි ඒ ගැන කරලා මං ඉන්නේ ඒක තමයි දැන් පොන්නේ තව ඉහළ තමයි මට කිලික් කරන්න මොකද ඒක තමයි කෝල් කරලා පොන්නේ මම උසුනේ පොන්නේ ada awal sama gol kan usah nyawa gitu kata kalau gue cantik ke ये बार गूगल में अद्दा दिन में मैं पे पास गया वो ना दिन में वेदर पे लगाता करे अनित्य कथा दे दो Kandulin maseduna mage asnoya nisa Kandulin maseduna mage asnoya Subapate mi petela
අපි ජාරෝ. මම ගන්නවා. මගේ රත්තරන් ඔයා දුරස් වෙලා දැන් බැලුවා. තවමත් මම ඔය ඇස්වල පළමු අයිතිකා අනේ දිතයි අපුලට ජව කරා. තවමත් මම ඔය කල්වලි මේ ජාරෝ. පළමු අයිතිකාරයා පළමු අයිතිකාරයා පළමු අයිතිකාරයා පළමු අයිතිකාරයා පසුගිය දවසක වයසක අත්තම්මා කෙනෙක් පැනලා ගියා. ඒ උන්දට වයස අවුරුදු 72යි. කොල්ලෙක් එක පැනලා ගියානේ මේ උන්දා. හිතලා බලන්නකො 72ක් වෙනකම් මේ උන්දා රැකගෙන සිටපු සීලය බින්දා මේ උන්දා. බින්දලා කොල්ලෙක් එක පැනලා ගියා. ඒ කොල්ලාගේ ගතිය බලන්නකො. වදාපු මෑණියන් වහන්සේ වාගේ මේ උන්දාව අරන් ගියා. ප්‍රේම සම්බන්ධයට අවුරුදු 3යිලු. අරගෙන ගිහිල්ලා මගක් රාත්‍රියේ මානා කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. ඒක මැද්දෙන් ගෙනහිල්ලා දූෂණය කළා බෙල්ල මිරිකලා මරලා මානා අකුලට විසිකලා ගියා යන්න. නාකි වෙනකන් ආපු මේ ගමන තවත් ටිකක් කුලප්පු නොවි වාවාගෙන හිටියානම් ඉතුරු ටිකත් මැරෙනකන් එවුන්දාට අකාලේ මැරෙන්න වෙන්නේ බෑනේ. අර කැත ගතිය රාගයේ ඉස්මතු වෙලා එනකොට රැකගත්ත සිල් බිඳගෙන යන්න යනවා. ඒක තමයි ඇත්ත. දැන් ඔයාලට දුක හිතෙනවා ඇති මේ ගෑණි කරපු අපරාධය කියලා. එවුන්දා පැනලා ගියා වාගේ මෙව්වා මෙවුන්දලාගෙත් තියෙනවා. නැත්තේ නෙමෙයි. එවුන්දා කැත වැඩක් තමයි ඒ කෙරුවේ. ඒ වගේ අපේ නැද්ද ජීවිතවල කැත වැඩ? බලන්නකො ඔයාලගේ මාන්නාධික ගතිය කොච්චර තියෙනවද? මේ මෙතන ඉන්න නැන්දම්මලා කී දෙනෙක් ලේලිත් එක්ක වෛරෙන්ද ඉන්නේ? නෑ. පුළුවන් නම් නෑ කියන්න බලන්න. නැත්තේ නෑ මම මූණු දිහා බලලා කියන්නම් මේ අම්මා ලේලිත් එක්කම් බද්ද වෛරයි කියලා මට කියන්න පුළුවන් මූණ බලලා. තමන්ගේ පුතාට ගෙනාපු ගෑණි. එතකොට ඒ ලේලි තරහයි නැන්දම්මත් එක්කන් සරපෙෝ ආගේ. ඔය දෙන්න අතරේ ජීවත් වෙන අර කොල්ලා මොනතරම් දුකක් විඳිනවද බලන්නකෝ. වදාපු අම්මත් ඕනේ, ගත්තු ගෑණිත් ඕනේ. ගෑණිගේ පැත්ත ගත්තොත් අම්මා තරහ වෙනවා, අම්මාගේ පැත්ත ගත්තොත් ගෑණි තරහ වෙනවා. මෙවුන් දෙන්න සරපෙෝ ආගේ කා ගන්නවා. මට මේක බලාගෙන ඉන්නත් බෑ. මානසිකව අර දරුවා පුදුම පීඩාවක් විඳිනවා. මං එහෙම ගැටලු 100,000 ගාණක් ත්‍රිවිධ හමුදාවේ දරුවන්ගේ, ශ්‍රී ලංකා පොලිසියේ අයගේ, සාමාන්‍ය සිවිල් පරිසරයේ අයගේ වා සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මට අවබෝධයක් තියෙනවා මේ පරිසරය ගැන, සමාජය ගැන. මම මහාන වුණත් අවුරුදු 23න් හින්දා මං අවුරුදු 23ක්ම ওই සමාජය ඇතුලේ ඇවිද්දා. එහෙනම් ඕකත් මං හොඳට දන්නවා. මේ පැත්තත් දැන් බහුතරයක් දුර හොයාගත්තා. ඒ නිසාවෙන් ජීවිත දෙකක අවබෝධයක් මට තියෙන හින්දා මම මේ කියන්නේ සමාජයේ මෙවුන්දලා ගාව අපිට පේන්නේ නැතුවට හංගාගත්ත වැරදි වැඩි. හංගාගත්ත වැරදි වැඩි. එලිපිට තියෙන වැරදි වලට වඩා නපුරු වැඩ හංගාගෙන අපි ගාව තියෙනවා. ඒවා එලි දකින්න දවසට පින්නතුනි සමහර විට ඔබ සතෙක් වෙලා උත්පත්තිය ලබන්නත් පුළුවන්. බස් අමාත්‍යෝ කොහොමද? ඉතින් මේ අහන්නකෝ. දැන් ඔයා මේ වගේ ෆොටෝ එකක් ඉල්ලුවනේ මගෙන්. දැන් ඔන්න ඒ හින්දා දැන් ඕ ෆොටෝ එකකුත් දානවා. හරි?
දැන් ඔයා කියවනේ සින්දුවක් කියන්න කියලා. එහෙනම් ඔන්න මම දැන් සින්දුවක් කියනවා. කොළඹුරේ ඔබ ඉන්න හිසුවේ කිරිල්ලියෝ ඉංගිලනවලු නිදල්ලේ අතවෙනුවට නොවැටි මං මුලාවේ සිතරදියන් මගේ සිනේ කැතැල්ලේ කොළඹුරේ ඔබ ඉන්න හිසුවේ කිරිල්ලියෝ ඉංගිලනවලු නිදල්ලේ අතවෙනුවට නොවැටි මං මුලාවේ සිතරදියන් මගේ සෙනෙහි කැදැල්ලේ කොළඹුරේ ඔබ ඉන්න හිසුවේ මේ ඇති නේද මහත්තයෝ භාගයක් කියන්නම් මේ අහන්නකෝ ඉතින් මගේ වස්තුව ඔයා මට ගොඩක් ආදරේද කියන්නකෝ ඈ මන්නම් මගේ පණ තමයි ඔයා මහත්තයෝ හරිද මගේ ජීවිතේ පොළවට පස් වෙනතුරු ඔයා මගේ ළඟම ඉන්න ඕනේ ඕකේ මම ඔයාට මුළු හදවතින්ම ආදරේ තේරුණාද ඔයත් ඒ වගේද ඈ මහත්තයෝ ඔයත් මට ඒ වගේම ආදරේද හරිද අපි දෙන්න දෙයියනේ කියලා ලංකාවට ගිහිල්ලා හැමදාම අපි දෙන්න මැරෙන තුරාවටම එක වගේම අපි දෙන්න ලංකාවට ගියාට පස්සේ අපි දෙන්න එක්කෙනෙක් වගේම අපි දෙන්න ජීවත් වෙමු මැරෙන තුරාවටම නේ තේරුණාද ඔයා කවදාවත් මට වෙනස්කම් කරන්නේ නැහැ මමත් ඔයාට කවදාවත් වෙනස්කම් කරන්නේ අපි දෙන්න එක්කෙනෙක් එතකොටනේ ඈ ඔයා මම මැරෙන තුරාවටම ඔයා මාව බලා ගන්නවනේ ඔයා මැරෙන තුරාවටම මම බලා ගන්නවා මහත්තයෝ මගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඔයා තමයි මගේ ළඟ ඉන්නේ තේරුණාද ඉතින් මහත්තයෝ මේ අහන්නකෝ ඔයා කිව්වනේ මට දැන් සින්දුවකුත් එක්ක ඔයා මට වීඩියෝ කරන්න කියලා. ඔන්න මන් දැන් වීඩියෝ එක ඔයාට එවනවා. ඔයා හොඳට බලන්න. හරිද මහත්තයෝ? ඉතින් මගේ සුදු මගේ ජීවිතේ පණ ඔයා. හරිද? ඉතින් ඔයාට මුළු හදවතම මගේ ජීවිතේ පොළවට පස් වෙනතුරු මුළු හදවතින්ම මං ආදරේ මහත්තයෝ. ඔයා කවදාවත් මම ගන්න යන්නේ නේ. කියන්නකෝ. මේ අහන්නකෝ. කියන්නකෝ සුදු. ඕකේ බයි මහත්තයෝ. Bye bye. Hi. Okay. Sure. Thanks. Gitu belum tahu kan kali ya mbak iya nih gane mbak kata kan ya marah usah kan kok deh kali yang mata bukan alip itu sama ya baca ambil te baru dan macam hari mau beda baik lagi ane kan mbak kita me मैं अभी बापू ही गया बोल लग गया नगरी ने वाड़िया ना मैं
මතන පොතේ කොහෙද ඉන්නේ? වාඩි ගාඩ නැහැ. බේරේ වරදක් නැහැ මම ඇත්තට මම නම් දන්නේ නැහැ ඉතින් ඇත්තට බේරේ වරදක් නැහැ ආව දැන් ඔක්කොම හරි මුත් ඉන්නවනේ මේ කැරිය. හරි පෙන්නන්න පුළුවන් මම දෙන්න. මගේ ෆෝන් එක දෙන්න ෆයිල් එකේ මගේ ෆෝන් එක. මේ ඔයාට කිසිම මට මේ මේව කරන්න දෙන්න බැරිද? හරිද? ඔයාට කිසිම තර්ජන කරන්න බෑ. මටයි මෙයාට විතරයි තියෙන්නේ. ඒක තමයි මම දැක්කේ. හත තියලා තිබ්බම මම වටේටම කෑ ගන්නවා කියලා පල්ලෙහාට. ඔක්කොම අහු කරලා දෙනවා. දෙන්නම අහු කරලා දෙනවා පොලිසියට. අයි. මගේ ෆෝන් එක දෙන්න. මොනවද මම තව චන්ඩිකම් පෙන්නන්නේ මට? නෑ මගේ ෆෝන් එක දෙන්න කියලා කිව්වා මම චන්ඩිකමක් පෙන්නුවේ නෑ මගේ ෆෝන් එක. දැන් ඔබ වරද පිළිගත්තද? ඔබ වරද පිළිගත්තද? වැරද්ද පිළිගන්න මගේ ෆෝන් ඇයි වැරදි කෙරුවේ? හේතුව කියන්නකෝ. වැරදි කරපු හේතුව කියන්නකෝ. වරද කරපු හේතුව කියන්නේ. මට කිව්වා මර පොන්නේ වගේ අර විශ්වාස කරන්න එපා ගෑනු කියන જાති. ඒ විදිහට මට බලු වැඩ කෙරුවානේ පැට්ටි. නෑ කියන්න බෑ. නෑ මට කියන්න බෑ. අයියෝ මට වැඩක් නැහැ හරි කියලා. හරි දැන් හරි කියන්න. ඉවර එපා. මෙහෙම මොකද එපා අර නලින් අයියා මට කෝල් එකක් ගත්තා මට ෆෝන් එක දෙන්නකෝ එයාට කෝල් හරි අනිත් ෆෝන් එකෙන් ගන්න. දැන් කියන්න විශ්වාස. අනිත් ෆෝන් වල වැඩ කරන්නේ නැහැ අනිත් ඒක ෆෝන්. දාන්න. ඉන්ටර්නෙට් තියෙනවා wifi මොකද තියෙනවා. ඉන්න wifi නැහැ මට ඉන්ටර්නෙට් නෑ මොනවද? ඇයි wifi කොහෙද? ඈ? ඔලේ ගහුවා. ඇයි කොහෙද? මගේ අලුත් ෆෝන් එක දෙන්න. wifi එක දෙන්න එන පොළේ. wifi එකක් කැඩිලා ඉවරයි. හරි යනකොට දෙන්න. wifi ගන්න දැන් එළියට. නෑ wifi. ෆෝන් එක ඕන wifi එක එළියට ගන්න. wifi කොහෙද දන්නේ මම දන්නේ. ගන්න ඉක්මනට පරක් වෙනවා මට යන්න. එක වෙනවා. යන්න මම ෆෝන් එක දීලා හේතුව කියන්නේ එහෙනම් මට මූණට කියන්නකො හේතුවයි කියන්නේ. මට හරි මම ෆෝන් මට හේතුව කියන්නේ මේ දාඩිය දාගෙන ඉන්න හේතුව කියන්නේ. අර නලින් කලින් මේක. හරි කාමරේ මට කමන්නේ නැහැ. එහෙනම් කියන්න බොච්චර බයක් තියෙනවා. හේතුව කියන්නේ. මගේ ෆෝන් එක දෙන්නකෝ. හරි මම හේතුවක් කියන්න දෙන්න. කොහොමද wifi එක ෆෝන් එක දෙන්නකෝ පොඩ්ඩක්. ඔව් දාගන්න. නැහැ මට ෆෝන් එක ඕනේ. ඕනේ. නෑ මගේ සල්ලි ෆෝන් එක. ෆෝන් එක දෙනවා. මගේ සල්ලි. ඔව් මගේ සල්ලි දීලා තියෙනවනේ එහෙනම් මම බෝඩි මට දීලා තියෙන්නේ. 35 දෙන්න දැන්. හරි. මම මගේ ෆෝන් එක දෙන්න. දික් කරන්න බෑ. වැරදි කරලා තියෙනවා. මගේ ෆෝන් එක දෙන්න මම වැරදි කළා නැහැ මගේ ෆෝන් එක දෙන්න. ෆෝන් එක දෙන්නේ නැහැ මම. ඇප් එක කියන්නේ කිව්වොත් දෙනවා මම. මොනවද උනේ කියලා කියන්නේ. දැන් රත්තරන් කියලා මොනවද විස්තර කියන්නේ. නැහැ. රටටම මේ හෙලිවෙන්න ඉස්සලා කියන්නේ. මගේ ෆෝන් එක දුන්නොත් විතරයි මම කියන්නේ. ඈ? කියන්නේ. ෆෝන් එක දුන්නොත් විතරයි කියන්නේ නැද්ද? නෑ මගේ ෆෝන් එක දුන්නොත් විතරයි මම කියන්නේ. මගේ නමට තියෙන wifi එක. එකක් දෙන්න. ප්‍රශ්නයක් හරි නෑ. ඔක්කොම දාන්න. මම ඉතින් ජීවිතේ ඉවර අපි දෙන්නගේ වැඩක් නැහැ. මොකද්ද ඉවර? අපි දෙන්නගේ සම්බන්ධය ඉවරයි අදින්. හරි ඉවරයි. හේතුව කියපන් බා. සම්බන්ධය ඉවරනේ හේතුවක් තියෙන්න බෑ නේද බට්ටි? හේතුවක් තියෙන්න ඕනේ. නිකන් සම්බන්ධයක් කඩන්න බෑනේ. හේතු තියෙන්න ඕනේ. හේතු සාගත තියෙන්න ඕනේ. එහෙනම් කියන්න. දැන් කියන්න මොනට කියන්න. ඇයි මට මෙහෙම කෙරුවේ? ඇයි රත්තරන් මට මෙහෙම කෙරුවේ? කියන්න. දැම්මත් කියන්න. ඔයා අඬනකොට මමත් ඇඬුවා. හරිද? ඔයා දුක් වෙනකොට මම දවස් කීයක්ද මේ කල්පනා කර කර ඉන්නේ රූම් එකට. මෙහෙන්ද ගිය දාන ඉස්සලා කොල්ප කල්පනා කරගෙන ඉන්නේ. මට තේරෙන්නේ නැද්ද ඔයාට? මම කොච්චර කල්පනා කරනවද කියලා ඔයා වෙනුවෙන්. ඇයි මොනවද උනේ? ෆෝන් එක දෙන්නකෝ මං කියන්න මගේ ෆෝන් එක දෙන්න. හරි මම ෆෝන් එක දෙන්න. Okay, Karan. Okay, Karan. හරි. කට්ටිය මට දැනගන්න ඕනේ සාමාන්‍ය ලබාකුවේ මේක කවුරුත් දෙන්නේ නැහැ කියලානේ. ඔව්. දැන් ඔයා මම මේක කාටි ප්‍රශ්නයක් වුණානේ ඔයගොල්ලන්ට. අහගන්න. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ආ. මට ඔයා කොහොමද දෙන්නේ? ඕකේ? ඔයාට ඕන ඔයා කාමර මාරු කරන්න. ඕකේ? ඒත් එක්ක. ඇයිද මෙයාට විතරක් ඉන්න බෑ කියන්නේ? එන්න එපා. හේතුව මොකද හේතුව? ඉතින් ඔයාට එක එක්කෙනා ගෙනම මෙයා උදේ නෙමෙයි 4 නෙමෙයි ආවේ. මෙයා පාන්දර 2:00මාරේ ගෙදර මෙහෙට එනකොට. පෙන්නන්න වීඩියෝ එක. පෙන්නන්න වීඩියෝ එක. කවුද ෆෝන් දාන්නේ? පළමුදා කවුද ආවේ? කවුද ෆෝන් දාන්නේ? ඒක තමයි ඒ මානසික යවුවනේ. කවුද ලංකාවේ කියන්නේ? ලංකාවේ කියන්නේ මල්ලිගේ යාළුවා මම දැන් ගෙන්නකට උදේ පාන්දර. ඉන්දියානේ? ඔව් ඉන්දියාවේ කියන්නේ. බුදියාලගෙන ආවේ නෑ නේද? පාන්දර 2:00මාරේ යා ගෙදර එනකොට හරිද? කරන්න රැත් පාන්දර දෙකක්. මහරජාමට එන්නේ නැහැ නේ. එහෙනම් ඔයාට කට්ටිය ඉන්නවා. බහින් ගත්තා. ඇයි ඒ? මොකටද බයි? ඔයා එන්න කියන හරියට කියනවා. ගත්තා හාස්ත දෝඩ. ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මංගලට කවුරක් කන්නේ ආපහින් ගත්තා. ඔයා හරියට වැඩ කරලා කතා කරන්න නංගි හරිද? වීඩියෝ කරන්න. ඔයා හරියට මේ යන්න. වීඩියෝ කරපන් බෑ. මේ යන්න. ඔයා මට නෙවෙයි කිව්වේ නංගි. මේ මොකද කරන්නේ? ඔයා මට නෙවෙයි කිව්වේ. රණ්ඩු ඉන්න එපා. හරි මම කියන්නේ. මේ හරි පොඩ්ඩක් ඉන්න. ඒ බහින්නේ. මම හරි ගිනින්. ඔය ගන්න ගන්න. මම මේ මාසේ 10 වෙනි හරි බලන්න ඉතින් හරි පිට. උඹ මේ මාසේ 5 යන්න ඕනද? ඔප්පු කාණ සාක්ෂිත් එක තමයි බරමනේ හරි
Thank you.
කුවේට් සභාවෙන් අවසරයි. අපි දැන් ගහන්න එන ලූප් එක කුරුණෑගලට යන්න සිටින කුරුණෑගලට මල් වර්ෂා. අපේ ලූප් එක මොකද්ද දන්නවද නම? කුරුණෑගල නිමල් අයියාගේ මල් වර්ෂා. එන ඔන්න පටන් ගන්න. ඔක්කොම රෙඩි? तुझको कोई होश होश नहीं, तुझको कोई होश होश उस पर जो मन का जोश जोश नहीं तेरा कोई दोष दोष मदहोश है तू हर वक्त मस्त कोई चीज पड़ी है मस्त मस्त तू चीज पड़ी है तू चीज पड़ी है मस्त मस्त तू चीज पड़ी है आशिक है तेरा नाम
බෝතලේ වීදුරුවයි. Show me. You not take. Nothing. Bas. Alright. walu joduwa. Kawat bande. Guddi. Mala, guddi. Hey. No. Wait. Bora. Very nice now. Yalla. 3 people. Umma kuda. No, umma. Raju Gandivalli. ගොඩක් ආදරේ සුටි දෙයක් දෙනා මොකක්ද කිව්වා ඔයාට මට ඒක කියන්න දෙවෙන්නේ මොකද අපිට කේන්තියන වැඩිනේ මං කියන්නේ එහෙම නෙමෙයි පිරිමියෙක් වුණා ඉවසන් දැනගන්න ඕනේ. ගෑරිට හරි ආදරෙන් දැනගන්න දැනගන්න ඕනේ. අනිත් එක ඉල්ලන්න ඕන දෙයක් දෙන්න ඕනේ. අනිත් එක හරි ආදරෙන් බලා ගන්න ඕනේ. මොනවද මට ඕනේ කියන්නේ? ඒ දේ දෙන්න ඕනේ. ඒක තමයි ඉතින් වෙන්න ඕනේ. එතකොට නෝනා හරි ආදරෙන් ඔය දිහා බලන්න ඉන්නවා. මෙන්න ඒකට වැඩක්. සෝයිතායමද මොකද කියනවා නම් එයාට මං ගොඩාක් ආදරෙයි. හර්ෂ සසංකද සොයිසා මං කියලා දිනව නේද? ඔයාට මං මුළු ලෝකෙටත් වඩා ගොඩාක් ආදරෙයි. ලංකාවට ආවම කඩකම බදා ගන්න පැටියා ආදරෙයි කොටවා.
Kawan very baik. කොළේනු වටේ වීඩියෝ කරනවා. බල දෙන්නම ගෑනු ඉන්නේ. තරහ වෙන්න එපා. කොහොම වීඩියෝ කරනවා. නෑ ගන්නවා. ආයෙත් ගෑනෙක් එනවා. Ayo, dah. Mama video kerana. Nanti kerana. Harga ini balano. Harganya banyak. Tala karena wadah tinggal lagi botot galau lagi. Hello, hello. Ayo jatuh. Makai gang ini, ayo membawa ini. Ini balan video itu. Bilangin ako mata. Ayan, yan tagay. Ayun. Tagay mo mata. Ayun, pindat tabat. Ayo. මං කියන්නේ අන්තර්ජාලේ කුමාරියක්ගේ සින්දු කියන පා කියලා මට බැනලා ගෑණියෙක් දාලා තියෙන වීඩියෝ එකක්. ඒකට උත්තර තමයි මං දෙන්නේ ඒ පරට්ටියේ.
තොට කුමාරි සින්දු කියන්න එපා කියලා දාන්න තියෙන අයිතිය තොට මොකද්ද? තෝ හැතුවා අන්තර්ජාලයට යන්නේ කොහොමද කියලා. තෝ කල්පනා කරලා කුමාරිට බැනලා අන්තර්ජාලයට යන්න. පට්ට බැල්ලිය තොට අන්තර්ජාලයට යන්න ඕන නම් කුමාරිත් එක්ක යන්න නෙවෙයි. තෝ බලතෝගේ මිනිහ දරුවෝ එක්ක. මේක බලපිය පරක්තිය ලංකාවේ ගෑනේ ඔය Facebook එකේ දාලා තියෙනවා. බංගලියත් එක්ක බුදියනවා කාමරේ බංගලියත් එක්ක සිකරක් බෙනවා කසිප් වරක් බොනවා එක එක බලු වැඩ කළා බුකියට දානවා. ඊරියස බැලිය අනින් එකට තෝ කතා කරේ. තෝගේ කන් දෙක කට ගාවට ඉරාවි. මේ අන්තර්ජාලේ මම සින්දුවක් කියනවා කියලා තෝ දාලා තියෙනවා. ස්මෝල් ඇප් එක ජමන් ජරා කරා ඒකත් කෑවා කියලා. ගෙඩි බැලිය මං ඒක මිනිහෙක් අල්ලගන්නලාද. ඒ ඇප් එක ඇතුලේ කොල්ල කෙල සින්දු කියලා පවුල කඩා කප්පල් කරලා තියෙනවා. නමුත් මම සින්දුව කියන එක විතරයි තියෙන්නේ. නමුත් ඔය ඇප් එක ගැන දන්නව නැතුව ගෙඩි බැලිය තොට කවුද ගන්නේ වීඩියෝ එකක් දාන්න කියලා කුමාරිය නේද කළා. අනික තෝ කියලා තියෙනවා කුමාරියක් ඕන තැන නතර කරන්න කියලා. තොට වඳින තැන ජඩ බැල්ලිය මම තොට කියන්නේ. තෝ කුමාරිට නෙවෙයි කතා කරන ජඩ බැල්ලිය මලයස්තනියක් එක්ක. තෝ අනේක හිතාපිය ගෙඩි බැල්ලි තෝ රැට එළියට යන තොට මම ලංකාවට එනකොට එයාපෝට් එකට වරතොට මම තොට දඬුවම මොකද්ද බලන්න සෙනක මැද්දේ. ජඩ බැල්ලි. තෝ කියලා තියෙනවා මට අම්මා වෙන්නේ බොරු කියලා. තෝ දන්නවද බැල්ලියේ? මම තෝ විල් දෙකක් කරලා දාන මන දීලා මං ආවේ. මම නැවත ලංකාවට යන්න මම දානයක් දෙන්න බලාපොරොත්තු වෙ මගේ අම්මා. නමුත් ඒක අන්තර්ජාල කට්ටිය මට මෙච්චර අපහාස කරලා බැන්න තෝ වගේ වීඩියෝ එකට ආවේ නෑ. මේ කුමාරිට මේව කරලා කතා පවස්තර අන්තර්ජාලයට යන්න. තෝ තොට බෑ කුමාරියන ලැට් එකට වටන්න බෑ. යන්න එක මතක තියාගන්න. මම මේ ලෝකේ මුළු ලංකාවම දන්නවා මම සින්දු කියන බව. මේ අපහාස කරන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. මිනිස්සුන්ට සින්දුවක් කියන්නේ ඒක නීතියෙන් තහනම් නැහැ. ලංකාවේ මිනි මරනවා බැංකු කඩනවා. අහිංසක කෙල්ල වරන් ගිහලා දූෂණය කළ මිනි මරනවා. අද ලංකාවේ සෑහෙන දේවල් වෙනවා. ජඩ බැලිය යන්නේ ඔසෝය අපි තියු. තෝ කෙලින් කතා කරන බැලිය නම් අන්නේ ඔසෝය අපි. අද ලංකාවේ කොච්චර දේවල් වෙනවද බැලිය. දවසට 3-4 දිනේ මිනි මරනවා. ඒ දවල්ට බැංකු කඩනවා. දවල්ට මිනි මරලා පයින්න මිනිස්සු. අන්නේ වට තෝ කතා කරකේ ජඩ බැලිය. අහිංසක මං ගැන සොයනවා තෝ. කුමාරියක් ඕන තැනකට වඳින්න සින්දු කියන්න එපා. බාබට කියලා ටිකට් එක හදාගෙන ලංකාවට යන්න. තෝගේ මිනිහ එවාපිය මං එයාපෝට් එකට යන්න. බාබට කියලා ටිකට් එක හදාගෙන. ජඩ බැල්ලි. තොට කවුද මේ වීඩියෝ එක දාන්න කියලා තොට ඉගන්නේ? තෝ දන්නවද කුමාරි කවුද කියලා? බුකිය ඇතුලේ මිනිස්සු අල්ලගෙන බංගලිය අරකල් මේකයි නටන මේ ලෝකේ මේ ගෑනු අස්සේ තෝ ආව කුමාරියක් සින්දු කියන්න එපා. කියන තැනකට වඳින්නම්. තෝ දැනකල්තක මං වඳින තැන තෝ බලපිය කුමාරි නෙමෙයි කතා කරන මොලයස්සනියක්. තෝන්නේක් මතක තියාගන්න. ඊට පස්සේ තෝ කට හොල්ලලා තිබුණේ. තෝ හිතුවා මම සින්දු කියම නතර කරයි කියලා තෝ වීඩියෝ එක දැම්මාම. වර්තව මගේ ඇත්ත එක පේන මානෙට. මම ලංකාවට යන දවසේ තෝ වල එයාපෝට් එකට තොට මම උගන්වන්න වැඩි මොකද්ද කියලා. තෝ කියලා දිනා මේ මම ස්මෝල් ඇප් එක ජරා කරා ඒක කෑවා කියලා. ඒ බැල්ලියේ මම ඒකේ මිනිස්සු වලගේ නටලා තියෙනවද? ඒ ඇප් එක ඇතුලේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. කොල්ල කෙල්ල සින්දු කියලා ගොඩක් දේවල් සින්දු වෙන එක ඇතුලේ. පවුල් විනාශ වෙනවා. නමුත් මම ඒ දෙයක් කරන්නේ නැහැ. මම ඒ ඇප් එක ඇතුලේ ඉඳලා මම Facebook එකේ තියෙනවා. නමුත් ඔය දැක්කොත් මම මිනිහෙක් එක්ක නටනවා. ලංකාවේ ගෑනුවෝ වෙලා මේ මිනිස්සුත් එක්ක බුදියනවා හම්බ වෙන ළමයා කුණු එකටයි අරයට එක ඇතුලේ මේ මහපාරටයි විසි කරනවා. නමුත් මෙතකොට මේ මගේ සින්දුවද පේන්නේ. අනික තෝ විසරද වෙන කෙනෙක් ඉන්නේ මොකටද? තෝ ඔළුවේ රෙදි කෑල්ලකුත් අහගෙන මේ තුම් කුමාරි හදන්නා. මගේ සින්දු ලංකාවේ ගායිකාවෝ අහනවා දෙයියනේ. හැම තැනකම හැම කෙනෙක්ම අහනවා. නමුත් මට අද වෙනකන් ඇඟිල්ල දික් කරලා නැහැ. ගෑණි නහම මිනිස්සුන්ට තියෙන අයිතිය ඕන දෙයක් කරන්න. මිනි මරන්න නැතුව වේසකම් කරන්න නැතුව බැංකු මංකොල්ල කන්න නැතුව. නමුත් මගේ නිදහස තියෙනවා මම සින්දුවක් කිව්වා කියලා ඒක ලෝකෙට පේන දෙයක් නෙමෙයි. තේරුණාද? තෝ බලාපි මම අනිත් දවසට සම්පූර්ණ